ඉතින් පුරාණ පඬිවරුත් කියලා තියෙනවා බොයිස් නොදන්න තැන්වල වැඩිය දඟලන්න යන්න හොඳ නැහැ කියලා. ඉතින් මම next era map එකේ වැඩිය play කරලා නැති නිසා මම කෙලවරකට තමයි බැස්සේ. ඉතින් පේනවා ඉතින් සල්ලි හැමතැනම ටක් ගාලා ලූට් පාරක් දාගන්න ඕනි ආතල් එකේ. ඉතින් එහෙම හොඳ ගන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට කැමති ලස්සන ගන්න තමයි ගන්න ඕනි. ඒ වගේ එනමින්ට ඩැමේජ් වෙනවද කියලා එහෙම අදාළ නැහැ. ඉතින් ලස්සනට තියනවා නම් එච්චරයි. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම කැමති ගන්නවත් මට ගහන්න ලේසි ගන්නවත් නෙවෙයි මම මේ අරන් තියෙන්නේ. මේ ගන් ටික ලස්සනයි. ඉතින් ඒ නිසා තමයි මම අරගත්තේ. ඔයාලට පේනවා ඉතින් මේ පාර කොච්චර ලස්සනට කාපට් කරලා තියෙනවද කියලා. මේකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනි අපේ DJ ඇලොක් මන්ත්‍රීතුමාට. එතුමා තමයි මේ පාර අපිට ලස්සනට හදලා දුන්නේ. ඉතින් මම BR rank up කරද්දී use කරන character skills ඔයාලට පේනවා ඇති. ඉතින් මේ skill මම use කරන්නේ වැඩකට ඇති දෙයකට නෙවෙයි. ඉතින් ওই skill එක දැම්මම අපිට එනමින්න දැන පෙන්නනවා. හැබැයි ඇත්තටම කිව්වොත් මම ඒ නිසා නෙවෙයි ওই character එක use කරන්නේ. ඉතින් මම character skill විදියට use කරන හැම character එකක්ම අපිට දුරින් ඥාති වෙනවා. මෙන්න දැන් බැස්ස සිපයියෙක්. ඉතින් මෙහෙම එනමියෙන් නොක් කරගත්තම මාර සතුටක් හිතට දැනෙන්නේ. ඔයාලට ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් පුරාණ පඬිවරු කියලා තියෙනවා ස්කෝඩ් එකක් ඉන්න තැනකට තනියම ගිහලා රෂ් කරන්න එපා කියලා. ඉතින් ඒ යයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. ඉතින් මෙතන බර වලියක් යනවා පේනවා ඇති. ඒ එනමියට නම් බොයිස් මාර චාටර් වැඩක් උනේ. ඒකේ රිප්ලයි එකක් දීපන්. ඉතින් මම ස්ක්වාඩ්ම රෑන්ක් අප් කරන්න ප්‍රධාන හේතුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපිව නොක් වුණත් හීල් කරන්න කොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ වගේ උන්නම් හදවතේ තමයි ඉන්නේ. ස්කෝඩ් එකක් බර වලියක් පහලා ඉතින් පඬිතයා වගේ ඒ වගේ තැන් වලටම බහින්න ඕනි. අපේ අතේ වෙපන් නැද්ද ඒවා අදාළම නැහැ. ඉතින් පඬිතෙක් වගේ ඒ වගේ තැන් වලට බහලා මෙන්න මේ වගේ ඩැමේජ් කරලා මේ විදිහට බල්ලෙක් වගේ නොක් වෙලා යන්න ඕනි. එහෙම තමයි පොත්වල තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මම පොතේ හැටියට තමයි රෑන්ක් අප් කරන්නේ. පේනවනේ මම කිව්වනේ මුන් ඉන්නේ හදවතේ කියලා. ලෝඩ් අවුට් එක විදිහට මේ වගේ ඩ්‍රොප් එකක් දාගෙන එන්න ඕනි. අපිට වෙපන් හොයාගන්න නැති වෙලාවට මේක ලොකු වාසියක්. ඒ වගේ දේවල් වෙනවා එහෙම තමයි. ඒවා ගණන් ගන්න හොඳ නැහැ. දැන් මට ඕනි දුර ගහන ගන්න එකක්. අපි VSS එකක් ගමු. පේන ඇති අපේ එකෙක් පියඹාමා යනවා ආකාශයේ කියලා ඈතට ගියා. අපි තුන් එක්කම යන්න ඕනි. පියඹා යනවාමා ආකාශයේ කියලා මෙතෙන්ට එනවා. ඉතින් ගැම්මට මම ඇවිල්ලා තියෙන්නේ සුපිරි ප්ලේස් එකක. මෙතන ඉඳලා නම් ගැම්මට රෑන්ක් අප් කරන්න පුළුවන්. මගේ ළඟ දුර ගහන වෙපන් එකක් තියෙනවා. මාත් එක්ක ප්ලේ කරන මේ එක ප්ලේයර් කෙනෙක්වත් මගේ ටීම් එකේ නෙවෙයි. දැක්කද බොයිස් මම ඩැමේජ් කරපු කිල් එක ලස්සනට ඉස්සුවා. ඒ කියන්නේ අපිත් එහෙමම කරන්න ඕනේ. මෙන්න මෙහෙම මාත් උගේ කිල් එක උස්සනවා. අපේ දෙන්නම නොක් වෙලා ඉන්නේ. ඉතින් මුමුන්ට මන් නැත්තම් කිසි දෙයක් කරගන්න බෑ. මම නැත්තම් ඔක්කොම බල්ලෝ වගේ මැරිලා ගිහිල්ලා තව කිල් එකක් දාගන්න පුදුම කට්ටක් කන්න වෙයි වගේ. වටේටම නිලමු. පේන ඇති කන ළඟින් උණ්ඩ යන්නේ. ඒ ඇසේ ප්‍රී හීල් කාර්යයකුත් වෙනවා. පොතේ හැටියට කරන් ගියපුවම සමහර වෙලාවට වරදිනවා. මූණන් අමු චිම්පන්සි ගොනෙක්ද කොහෙද? මෝඩයා වගේ රෂ් කරන්න හදන්නේ. එයද එසේ නිමාවිය. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක කාට හරි ෂෙයා කරන්න. මට YouTube එකෙන් හැමදාම අඩු සැලකිලි ඔයාලා දන්නවනේ. ඒ නිසා ඔයාලවත් මේ වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න.